රයිට්. හරි පුතේ. අද ළමයි අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර පුරවැසි අධ්‍යාපන විෂය අනුමාන මොනවද කියන කාරණය සම්බන්ධයෙන් තමයි පුතේ අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ළමයි ඊට අමතරව කියන්න ඕනේ විශේෂයෙන් 2025 වල පුතේ අනුමාන ප්‍රශ්න පත්‍ර අපි මේ වෙද්දී සෑම විෂයකටම අපි 2025 වල අනුමාන ප්‍රශ්න පත්‍ර සකස් කරලා තියෙනවා. සහ අවසාන සම්මන්ත්‍රණ මාලාවන් කිහිපයක් සූදානම් කරලා තියෙනවා. එතකොට අවශ්‍ය දරුවන්ට පුළුවන් 2025 O level අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා ගන්න හැකියාව තියෙන අවශ්‍ය ළමයින්ට පුළුවන් සෑම විෂයකටම අපි අනුමාන ප්‍රශ්න පත්‍ර හදලා තියෙන්නේ. ගිය අවුරුදු වල අපි දුන්න අනුමාන පුතේ ඒ විදිහටම ඇවිත් තියෙනවා. අවශ්‍ය ළමයින්ට පුළුවන් පුතේ අනුමාන ටික ගෙදරටම ගෙන්න ගන්න. අවශ්‍ය ළමයින්ට පුළුවන් අනුමාන ටික ගෙදරටම ගෙන්න ගන්න. PDF වශයෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට ළමයි අවශ්‍ය ළමයින්ට පුළුවන් අනුමාන ප්‍රශ්න පත්‍ර අවශ්‍ය දරුවන්ට පුළුවන් 076යි 088යි 78යි 50 සහ 075යි 6300යි 784 කියන WhatsApp numbers දෙකෙන් එක නම් එකට පුතේ WhatsApp message එකක් දැම්මොත් ඔයාලට පුළුවන් පුතේ අනුමාන ප්‍රශ්න පත්‍ර ටික PDF වශයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි වැඩි කතා උදාහරණ අපි කලමු කෙලින්ම අද මොනවද ළමයි මේ පාර 2025 O level exam එකේ පුරවැසි අධ්‍යාපනය අනුමාන මොනවද කියලා පුතේ අපි අද බලමු. අනුමාන මොනවද කියලා අපි අද බලමු. right. ළමයි අද අපේ අනුමාන තමයි පුතේ විශේෂයෙන් පුරවැසි අධ්‍යාපන විෂය අනුමාන පාඩම් කිහිපයක් තියෙනවා. විශේෂ පුතේව බලාගෙන යන්න මේ පාර exam එකේදී පුරවැසි අධ්‍යාපන අනුමානයට විශේෂයෙන් බලාගෙන යන්න ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන පාඩම යටතේ විශේෂයෙන් පුතේ ආණ්ඩු ක්‍රම ඒකීය ආණ්ඩු ක්‍රම සංධීය ආණ්ඩු ක්‍රම ඒ විදිහට ළමයි ආණ්ඩු ක්‍රම සහ දේශපාලන පක්ෂ ක්‍රම ඒක පක්ෂ ක්‍රමය ද්විපක්ෂ ක්‍රමය බහුපක්ෂ ක්‍රමය හරි එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ පුතේ විශේෂයෙන් බලාගෙන යන්න ඕනේ ආණ්ඩු ක්‍රම සහ දේශපාලන පක්ෂ ක්‍රම ගැන පුතේ අනිවාර්යයෙන් හොඳට බලාගෙන යන්න එක්සෑම් එකට යන්න කලින් හරි ඊට අමතරව බහුසංස්කෘතික සමාජය කියන පාඩම හොඳින් අවධානයෙන් බලාගෙන යන්න ගොඩක් වටින පාඩමක් අහන්න පුළුවන් පාඩමක් බහුසංස්කෘතික සමාජය සම්බන්ධයෙන් පුතේ හොඳට බලාගෙන යන්න ඊට අමතරව මේ ගැටුම් निराකරණය යටතේ විශේෂයෙන් ගැටුම් निराකරණ ක්‍රම ගැටුම් වර්ග කියන පාඩම් ගැන පුතේ හොඳ අවධානයක් දීලා හොඳට බලාගෙන යන්න එක්සෑම් එකට යන්න කලින් ඒ වගේමයි ළමයි ආණ්ඩුවේ විවිධ ස්තර සම්බන්ධයෙන් හොඳින් බලාගෙන යන්න. හරි. සහ නීතිය සහ යුක්තිය කියන පාඩම පුතේ හොඳින් බලාගෙන යන්න. ඒ අර්ථයෙන් විශේෂයෙන් නීතිමය ආයතන සහ නීතියේ මූලාශ්‍ර සම්බන්ධයෙන් පුතේ හොඳ අවධානයක් යොමු කරලා හොඳින් බලාගෙන යන්න. ඊට අමතරව ළමයි ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර සංවිධාන ඔය කියන කොටස් සම්බන්ධයෙන් පුතේ කලාපීය සංවිධාන විශේෂ ජාත්‍යන්තර සමතාර්ථ විශේෂයෙන් කලාපීය සංවිධාන සම්බන්ධයෙන් හොඳින් බලාගෙන යන්න එක්සෑම් එකේ අහන්න පුළුවන්. ඒ වගේම පාරිසරික ගැටලු විශේෂයෙන් වායු දූෂණය නේද? ජල දූෂණය හොඳින් ළමයි එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන් බලාගෙන යන්න. ඒකට ලොකු වැඩක් ළමයිවට ගන්න පුළුවන්. ලොකු දැනුමක් පුතේ වලට ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා පුතේ ඒ කොටස් හොඳට අවධානයෙන් අවබෝධයෙන් එක්සෑම් එකට යන්න කලින් බලාගෙන යන්න විශේෂයෙන්. හරි. එතකොට මේ තමයි ළමයි අපිට මේ පාර දෙන්න පුළුවන් පුරවැසි අධ්‍යාපනයේ අනුමාන. ඊට අමතරව ළමයි මම අර කිව්ව විදිහට මේ පාර අපි සූදානම් කරලා තියෙනවා සාමාන්‍ය පෙළ සෑම විෂයකටම අනුමාන ප්‍රශ්න පත්‍ර සූදානම් කරලා තියෙනවා. අවශ්‍ය ළමයින්ට පුළුවන් පුතේ WhatsApp message එකක් දාලා අනුමාන ප්‍රශ්න පත්‍ර ටික ලබා ගැනීමේ හැකියාව තියෙන විශේෂයෙන් 076 088 075යි 6300 කියන WhatsApp numbers දෙකක නම්බර් එකට WhatsApp message එකක් දැම්මොත් ඔයාලට පුතේ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. right පැහැදිලිද? හරි පුතේ. එහෙනම් ළමයි එහෙම තමයි අපිට කියන්නේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු අනිවාර්යයෙන් ළමයි. ඔයාගේ එක්සෑම් එක වෙනකම් මම ඔයාගේ වටිනා වීඩියෝ දිගටම දාන හින්දා අනිවාර්යෙන් channel එක subscribe කරන්න like එකක් දාන්න අමතක කරන්න එපා.